channel එකේ වීඩියෝස් බලන ප්‍රමාණය අඩු වුණ නිසා channel එකේ දැන් ඒ ඩොලර් සේරම අයින් වෙලා තියෙන්නේ. දැන් ආයෙම මම පැය 4000ක් හදාගෙන ආයෙම ඒ ඩොලර් මුල ඉඳලා හොයන ආයෙම මුල ඉඳලම channel එක මොනිටයිස් කරන්න තමයි තියෙන්නේ. ඩොලර් 36 හැදෙන්නත් සාමාන්‍යයෙන් අවුරුද්දකට කිට්ටු වෙන කාලයක් ගියා. ඉතින් එච්චර කාලයක් අමාරුවෙන් ඩොලර් 36ක් හදාගෙන මේ ඒකත් නැති වුණාම ආයෙත් මුල ඉඳන් හදා ගන්න වෙනවනේ ඉතින්. Hello guys, good morning. Welcome to my YouTube channel. මම අද උදේම නැගිටලා යන්නේ කරන්නේ කාලේ කර්ටන් ටික ඇඩ් කරලා channel එක උදේට පුරුද්දක් තමයි හැමදාම මේ වැඩේ කරන එක. ඉතින් දැන් චුට්ටක් එළිය දිහත් බලාගෙන ඉඳලා මම මේ පොෂ් එකක් දාගන්න තමයි හදන්නේ. මේ තියෙන වගේ අවුරුදු මාඩුව නිසා මේ දවස්වල උදේට හරිම නිදහසේ මගේ වැඩ ටික කරගන්න පුළුවන්. ඉතින් මම වොෂ් එකකුත් දාගෙන ලස්සන ඇඳුමකුත් ඇඳගෙන කොණ්ඩෙත් දීරගෙන දැන් මේ හදන්නේ පහන තියෙන එක. මම ගෙදර හිටියත් ෂොප් එකට ගියත් කොහේ හරි ගියත් අනිවාර්යෙන් උදේට කරන වැඩක් තමයි පහන තියෙන එක. අපේ දවසේ වැඩ ටික පටන් ගන්න කලින් අනිවාර්යෙන් බුදුහාමුදුරුවන්ගේ ආශිර්වාද ගන්න එක ගොඩාක් හොඳයි. ඉතින් දැන් මම පහන තියලා යන්නේ අපේ අම්මා හදපු නයි මිරිස් රසවල නයි මිරිස් බලන්න. දැන් ඒවත් බලලා මම මේ හදන්නේ මගේ බ්‍රෙක්ෆාස්ට් එක හදාගන්න. මම අද බ්‍රෙක්ෆාස්ට් එකට හරිම සිම්පල් දෙයක් තමයි හදාගත්තේ. එග් සෑන්ඩ්විච් එකක් හදලා අලිපේරි චීස් එකක් හදාගත්තා. දැන් මම මේකත් කාලා පොඩි ගමනක් යනවා. ඔයාලත් බලන් ඉන්නකො මං කොහෙද යන්නේ කියලා. නිවාඩු දවසට ගෙදර ඉඳලා මම අනිවාර්යෙන්ම මේ වගේ සිම්පල් බ්‍රෙක්ෆාස්ට් එකක් තමයි කන්නේ. ෂොප් එකට යන දවස්වල ඉතින් හැමදාම මේ වගේ කැවෙන්නේ නැහැ. දැන් ඉතින් මම බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන ආවා සැලුන් එකට. මම අද මේ සැලුන් එකට ආවේ කලර් චේන්ජ් ට්‍රීට්මන්ට් එකක් කරන්න. ඉතින් මේ ට්‍රීට්මන්ට් එක ගැන මම වැඩිපුර විස්තර මේ වීඩියෝ එකේ කියන්නේ නැහැ. මේ වගේ ට්‍රීට්මන්ට් එකක් කරගන්න ඔයාත් කැමති නම් කමෙන්ට් එකක් දාන්න. මම මේක ගැන වැඩිපුර විස්තර ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඇත්තටම ඉතින් ලස්සන වෙනවා කියන එක ඕන කෙනෙක්ට තියෙන අයිතියක්නේ. ලස්සන කියන එක සාපේක්ෂයි. එක්කෙනා දකින ලස්සන වෙනස්. ඉතින් ඔයාලා කැමති විදිහට ලස්සන වෙන්න සැලුන් එකකට ගියාට කිසිම වැරැද්දක් නැහැ. එහෙනම් අපි ගෙදර ගිහින් හම්බෙමුකෝ. මම දැන් තමයි ඉතින් සැලුන් එකේ ඉඳලා ගෙදර ආවේ. ඇත්තටම මම කරේ කලර් චේන්ජ් ට්‍රීට්මන්ට් එකක්. ඉතින් ඒක කරාට පස්සේ ඇත්තටම වෙනසක් තියෙනවා. ඉතින් ඒ ට්‍රීට්මන්ට් එක ඇත්තටම ගොඩක් හොඳයි කියලා මට හිතෙනවා. ඔයාලත් ලස්සන වෙන්න ආස කෙනෙක් ඉන්නවා නම් ඒ වගේ ට්‍රීට්මන්ට් එකක් කරන්න. ඇත්තටම මේ වගේ ට්‍රීට්මන්ට් වල ලොකු ගාණක් යන්නේ නැහැ. මම ගාණ කියන්නේ නැහැ. මොකද සැලුන් එකෙන් සැලුන් එකට ප්‍රයිස් එක වෙනස් වෙනවානේ. ඒක නිසා. ඉතින් ඔයාලත් ලස්සනට කැමති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් මේ වගේ ට්‍රීට්මන්ට් එකක් කරන්න. ඒ වගේම මට ඔයාලට කියන්න ලොකු දෙයක් තියෙනවා. මේ මගේ මේ YouTube channel එකේ subscribersලා 16000ක් විතර ඉන්නවනේ. ඉතින් මේ YouTube channel එකේ මට සල්ලි කියන්නේ මොනිටයිස් කරලා තිබුණේ channel එක. මොනිටයිස් කරලා ඩොලර් 36ක් හැදිලා තිබුණා. කොහොම හරි පස්සේ මේ channel එකේ වීඩියෝස් බලන ප්‍රමාණය අඩු වුණ නිසා channel එකේ දැන් ඒ ඩොලර් සේරම අයින් වෙලා තියෙන්නේ. දැන් ආයෙම මම පැය 4000ක් හදාගෙන ආයෙම ඒ ඩොලර් මුල ඉඳලා හොයන ආයෙම මුල ඉඳලම channel එක මොනිටයිස් කරන්න තමයි තියෙන්නේ. මම ඔයාලට ෆොටෝ එකකුත් දාන්නම්කෝ ඒ channel එකේ විස්තරය තියෙන එක. ඉතින් මේ ඔයාලා
ඉතින් මං ඉල්ලන්නේ ඔයාලා මගේ වීඩියෝ එක බලන කෙනෙක් නම් වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් එකකුත් දාන්න, ලයික් එකකුත් දාන්න. මොකද එහෙම කරොත් වීඩියෝ එක තව පෙන්වන ප්‍රමාණය වැඩි වෙනවනේ තව කට්ටියට. මොකද අපි ඇත්තටම YouTube කරන කෙනෙක් වුණාම සමහර කට්ටිය දෙනවා අයියෝ ඉතින් නිකන් ඉඳලානේ සල්ලි හොයන්නේ. එහෙම ඇත්තටම එහෙම නෑ. ගොඩාක් මේ කට කන්න වෙනවා සල්ලි හොයන්න. ඒ වගේම ඩොලර් හැදෙන්නේ ඉක්මනට ඩොලර් ගාණ හැදෙන්නෙත් නැහැ. ඒක අර මේ ඩොලර් දශම ගණන් තමයි හම්බෙන්නේ. ඉතින් ඩොලර් 100ක් වෙන්න ඕනේ අපිට සල්ලි ගන්න පුළුවන් වෙන්න. ඩොලර් 36 හැදෙන්නත් සාමාන්‍යයෙන් අවුරුද්දකට කිට්ටු වෙන කාලයක් ගියා. ඉතින් එච්චර කාලයක් අමාරුවෙන් ඩොලර් 36ක් හදාගෙන මේ ඒකත් නැති වුණාම ආයෙත් මුලින් ඉඳන් හදා ගන්න වෙනවනේ ඉතින්. ඒක නිසා ඔයාලට පුළුවන් නම් මගේ channel එක subscribe කරලා මේ මගේ වීඩියෝ එක බලලා ඒකට like එකක් comment එකක් දාන්න. මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලන්නේ ඒ උදව් මට කරලා දෙන්න කියලා. මං එහෙනම් අද මේ වීඩියෝ එක මෙතනින් end කරන්නම්. මගේ වීඩියෝ එක බලපුවා ඔයාලා හැමෝටම thank you so much. bye bye.